හෙලෝ කොහොමද? අද අපි මේ යන්න හදන්නේ සුදු පුතාගේ මාස 4 බෙහෙත් එක විදින්න. උදේම ලෑස්ති වෙලා අපි ගියා MOH එකට. ඔන්න අපි සුදු පුතාව එතන ඉන්න ડોක්ටර්ට පෙන්නලා බෙහෙත් විදින තැනට එක්කන් ආවා. එතන මිඩ්වයිෆ් මිස්ටර්ලා තමයි බෙහෙත් විදින්නේ. මාස 4 විදින බෙහෙත් තමයි පංචසමුජ එන්නත 2, මුඛ පෝලියෝ එන්නත 2, අජීවී පෝලියෝ එන්නත 2. බෙහෙත් දෙකක් විදිනවා. එකක් අතට විදිනවා, අනිත් එක කකුලට විදිනවා. මුඛ පෝලියෝ එන්නත 2 කටට ඩ්‍රොප් එකක් විදියට දානවා. මුලින්ම මුඛ පෝලියෝ එන්නත ඩ්‍රොප් එකක් විදියට කටට දුන්නා. දැන් මේ අතට බෙහෙත් විදින්න තමයි හදන්නේ. පව්වනේ හයියෙන්ම අඬන්න ගත්ත මේ වෙලාවේ. දුකයි ඉතින් මොනවා කරන්නද? දැන් මේ කකුලට බෙහෙත් එක විදින්න යන්නේ. මේ වෙලාවේ අපේ මිඩ්වයිෆ් මිස් ආදරෙන් මතක් කරනවා. හැමදේම හොයලා බලලා ආදරෙන් කියා දෙනවා. පුතා බණ්ඩියට ආපු කාලේ ඉඳන්ම මේ වෙනකම්ම හැම දෙයක්ම හොයලා බලලා කියා දෙනවා. බෙහෙත් එක විදලා අපිට එතන පැය භාගයක් ඉන්න කිව්වා ඇලර්ජික් එකද බලන්න. අපි පැය භාගයක් එතන ඉඳලා ගෙදර එන්න තමයි ලෑස්ති වෙන්නේ. බෙහෙත් එක විදලා මේ වෙනකොට පුතාට ගොඩක් අමාරුයි. ගෙදර යනකොට හොඳටම නිදි. මේ බෙහෙත් එකට අපේ පුතාට දවසක් වගේ යනකම් උණ ආවා. පැය 6න් 6ට පැනඩෝල් සිරප් බීලා තමයි උණ අඩු කරගත්තේ. බෙහෙත් එක විදපු වෙලාවේ හොඳටම අඬලා කෙඳිරි ගගා ඉඳලා දැන් හොඳටම නිින්ද ගිහිල්ලා. මේ වෙනකොට ඇඟේ ලාවට වගේ රස්නයක් තිබ්බා. පව්වනේ මෙහෙම දකින්නකට දුකේ බෑ. මොනව කරන්නද ඉතින් එයාලගේ හොඳට මේ දේවල් කරන්නේ. හැම අම්මා කෙනෙක්ම අනිවාර්යයෙන්ම මේ දවසට නම් කැමති නැති ඇති. මොකද මෙයාලා විඳවන විදිය බලන් ඉන්න බෑනේ. වෙනද ගමනක් ගිහින් එද්දි නිින්ද ගියා. ගෙදර එනකොට අනිවාර්යෙන්ම නැගිටිනවා. ඒත් අද බලන්නකෝ වෙලා තියෙන දේ. බෙහෙත් එකේ සැරට හොඳටම නිින්ද ගිහිල්ලා. අදට vlog එක මෙතනින් ඉවර කරනවා. සුදු පුතාගේ තවත් ලස්සන මතකයන් එක්ක තවත් දවසකින් හමු වෙමු. Thank you for watching.